Hi everyone, welcome back to my YouTube channel. ඉතින් මේ දවස්වල මගේ ස්ටඩි ලීව් එක තමයි මේ ගෙවෙන්නේ. අද වීඩියෝ එකෙන් දවසම කොහොමද මම එක දිගට වැඩ කරන්න කියලා මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඔය පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා ස්කිප් නොකර දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඊයේ ටිකක් රෑ වෙනකම් පාඩම් කරපු නිසා මං අද ටිකක් පරක්කු වෙනකම් නිදාගෙන නැගිටලා ඔන්න දැන් පාඩම් කරන්න පටන් ගන්න තමයි මේ හදන්නේ. ඉතින් මං පාඩම් කරන්න පටන් ගන්න කලින් මගේ රූම් එකේ ජනේලය ඇරලා එළිය දිහා චුට්ටක් වෙලා බලාගෙන හිටියා. අද නම් ලස්සනට ඉර පායලා තියෙනවා. ඔන්න ඉතින් මං එළිය දිහාත් පොඩ්ඩක් බලලා මගේ වැඩ පටන් ගන්න තමයි මේ හදන්නේ. මට එක්සෑම් එකට හරියටම තව දවස් 5ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මං අද දවසේ කරන්න හිතාගෙන ඉන්න වැඩ ටික තමයි මුලින්ම මේ නෝට්බුක් එකේ ලියාගත්තේ. ඔන්න දැන් ඉතින් මට අද දවසේ අචීව් කරන්න තියෙන ටාගට් ටිකක් ලියාගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ මට වැඩ කරන්න. ඉතින් ඔයාටත් පුළුවන් ඔයා දවසක් ඇතුළත කරන්න බලාපොරොත්තු වෙන වැඩ ටික නෝට්බුක් එකක ලියලා ඒ වැඩේ ඉවර වෙන්න ඒ වැඩේ ඉස්සරහෙන් ටික් එකක් දාගන්න. ඒ විදියට ඔයා දවසක් ඇතුළත ටාගට් එකක් තියාගත්තම ඔයා දන්නේම නැතුව ඔයා දවස ඇතුළත කරන්න හිටපු හැම වැඩක්ම කරගන්න පුළුවන් වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මං එක්සෑම් එකට පාඩම් කරන්න හදාගත්ත නෝට් ටික කියවන ගමන් වැදගත්ම කියලා හිතන පොයින්ට් ටික මට පාඩම් කරන්න ලේසි වෙන්න හයිලයිට් කරගන්නවා. එතකොට මට එක එක පාඩමට අදාළ කොටස් මතක තියාගන්න ලේසි. මං ඉතින් ගොඩක් වෙලාවට වැඩ කරද්දි ස්ටඩි ඇෆර්මේෂන් ප්ලේ කරනවා. එතකොට මට හිත එක තැනක තියාගෙන වැඩ කරන්න පුළුවන්. ඔන්න දැන් ඉතින් ඒ වැඩෙත් හරි. දැන් මං හදන්නේ පාඩම් කරන්න. ඔන්න ඉතින් දැන් මං අර හයිලයිට් කරගත්ත වැදගත් පොයින්ට් තියෙන නෝට් එක කියව පාඩම් කරනවා. මං පාඩම් කරන දේවල් මටම ඇහෙන්න කියවද්දි තමයි මට මතක හිටින්නේ. ඉතින් කියාගෙන යන්නකෝ ඔයාලත් මොන ක්‍රමයකටද පාඩම් කරන්න කියලා. දැන් නම් ඉතින් හොඳටම මහන්සි. ඉතින් මම මේ තේ එකකුත් හදාගෙන මයින්ඩ් එක රිලැක්ස් කරගන්න තමයි මේ හදන්නේ. මං හැම වෙලාවෙම මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්නේ මයින්ඩ් රිලැක්ස් කාටුන් එකක් බලලා. අපි එතකන් ටිකක් කතා කරමුකෝ. ඔයාලත් එක දිගට වැඩ කරද්දි දැන් නම් මේක ඇති වෙලා කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ කියලා ওই විදිහේ දේවල් හිතෙනවද? ඔයාලට විතරක් නෙමෙයි මේ කතා කරන මටත් එහෙම තමයි. ඒ වගේ එපා වෙන දවස් අපි හැමෝටම තියෙනවා. ඒ වගේ වෙලාවට ඔයා පොඩි වෙලාවක් අරගෙන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඔයාට කොයිම වෙලාවක හරි හිතිලා නැද්ද? අපරාධේ මට තව ටිකක් මහන්සි වෙන්න තිබුණා. අපරාධේ මම තව ටිකක් මහන්සි වෙලා වැඩ කරා නම් මීට වඩා හොඳ රිසල්ට් එකක් ගන්න තිබුණා වගේ දේවල්. ඒ නිසා පසුතැවීමක් ඇති වෙන විදියට ජීවිතය කරන කිසිම දෙයක් කරන්න යන්න එපා. මොකද එතකොට තමයි අපිට ඒ විදිය පසුතැවීමක් ඇති වෙන්නේ. ඒ නිසා අපි මොන වැඩේ කරත් තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන්ම කරන්න. එතකොට අපිට මොන රිසල්ට් එක ආවත් මොන තැනක හිටියත් එදා ඒක මහන්සි වෙලා කරන්න තිබුණා කියලා පසුතැවෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද අපි අපිට කරන්න පුළුවන් උපරිම දේ කරා කියලා අපිට සතුටු වෙන්න පුළුවන් නිසා. ඒ නිසා තමන් කරන ඕනම වැඩක් මහන්සි වෙලා තමන්ට පුළුවන් උපරිමයෙන්ම කරන්න. ඔයාලට හිතෙන දේත් පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්නකෝ. හරි. දැන් කතා කරා ඇති. ඔන්න ඊට පස්සේ බ්‍රේක් එකකුත් අරගෙන මං පාඩම් කරපු දේවල් පොතක් අරගෙන ලියනවා. එතකොට මට බලා ගන්න පුළුවන් මට මිස් වෙලා තියෙන්නේ මොන කරුණද කියලා. ඔන්න අද මං කරන්න බලාපොරොත්තු වෙන වැඩ ඔක්කොම වගේ මං ඉවර කරලා ඉන්නේ දැන්. මට ඔයාලට කියන්න බැරි වුණානේ මේ ඉන්නේ මගේ ටේබල් එකට අලුතින්ම එකතු වුණ යාළුවා. ලස්සනයිද කියලාත් කියාගෙන යන්න. දැන් මං හදන්නේ මං ආසම වැඩේ කරන්න. ඒ තමයි ජර්නල් එක ලියන එක. මං ඔයාලගෙන් ඇහුවොත් ඔයාව මේ ලෝකේ හොඳටම දන්න කෙනා කවුද කියලා ඔයාලා එක විදිහේ උත්තර දෙයි. සමහර විට බෝයිෆ්‍රෙන්ඩ් කියයි නැත්නම් යාළුවා කියයි. ඒත් ඇත්තටම තමන් ගැන මේ ලෝකේ වැඩිපුරම හොඳටම දන්නේ තමන්ම තමයි. ඔයාලම හිතලා බලන්නකෝ. ඔයා මොකක් හරි එකකින් ජයග්‍රහණය කරාම සතුටු වෙන්නෙත් ඒ වගේම මොකක් හරි එකකට හිත රිදුනම දුක් වෙන්නෙත් ඒ හැමදේම හොඳටම දන්න හොඳටම තේරුම් ගත්ත එකම කෙනා ඔයා. ඉතින් ඔයා දවසක් ඇතුළත සතුටු වෙන දේවල් දුක් වෙන දේවල් ඒ වෙලාවේදී ආයේ දේවල් දරාගත්ත විදිය ඒ හැම එකක්ම පොඩි පොතක් අරගෙන ඒ පොතේ ලියන්න. ඒකට තමයි අපි මේ ජර්නල් කරනවා කියලා කියන්නේ. ඉතින් මේ හැම දෙයකටම කලින් ඔයාට ආදරය කරන්න. තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න.
ඉතින් මගේ වීඩියෝ එකට කැමති නම් වටිනව කියලා හිතනව නම් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.